ආයිබෝවන් මිරකල් ඇස්ට්‍රෝලොජි YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔබ නිතර දකින, ඒ කියන්නේ අහම්බෙන් දකින අංක සම්බන්ධ. අහම්බෙන් දකින අංක වලින් ඔබේ ජීවිතයට ඇති වෙන සුබතාවයන් මොනවද? ඒ වගේම ඔබ ජීවිතයට ඇති වෙන අසුබතාවයන් මොනවද? මේවෙන් කියවෙන පණිවිඩ මොනවද කියන එක සම්බන්ධවයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සලාම ඔබ දකින අහම්බෙන් දකින සුභවාදී අංක මොනවද කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගමු. සුභවාදී අංක විදිහට ගත්තොත් අංක 11, අංක 11යි 11, 2යි 11, 11යි 2, 6යි 11, 11යි 6 මෙම අංක සුභවාදී අංක ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබ නිවසේ සිටින විටදී හෝ කාර්යාලයේ සිටින විටදී හෝ නැත්නම් වෙළඳපොළට ගිය අවස්ථාවකදී මෙම අංක අහම්බෙන් දකිනවා නම්, යම් කිසි ස්ථානයක අහම්බෙන් දකිනවා නම්, ඔල්ලෝසුව බලන වෙලාවේදී හෝ නැත්නම් නාමපුවරකදී නැත්නම් මිල සඳහන් කරලා තියෙන ප්‍රයිස් ටැග් එකකදී, මිල සඳහන් කරලා තියෙන භාණ්ඩයක මිලක් සඳහන් කරලා තියෙන ස්ථානයකදී, ඒ වගේ අවස්ථාන් වලදී මෙම සුභවාදී අංක දකිනවා නම් මින් කියවෙන්නේ, මේවා නිතර දකිනවා නම් මින් කියවෙන්නේ ඉතා ඉක්මනින් ඔබ සිතගෙන සිටින සුභවාදී යම් කටයුත්තක් ඒ සාර්ථක වෙනවා කියන එක තමයි මින් අදහස් වෙන්නේ. එය ඉතා ඉක්මනින් සිදු වෙනවා කියන එක තමයි අදහස් වෙන්නේ. ඉතින් මේ අංක සම්බන්ධ අවබෝධයක් තියාගෙන ඉන්න. අහම්බෙන් වෙලාව බලද්දී වෙලාව 11යි නම්, නැත්නම් වෙලාව 11යි නම්, නැත්නම් වෙලාව 2යි 11යි නම්, නැත්නම් වෙලාව 11යි 2යි නම්, 6යි 11යි නම්, 11යි 6යි නම්, මේ වගේ නිතර දකිනවා නම්, ඒ කියන්නේ අනිවාර්යෙන් ඔබ සිතාගෙන සිටිනා වූ යම් සුභවාදී කටයුත්තක් ඉතා ඉක්මනින් සිදු වෙනවා කියන එක තමයි මින් අදහස් කරන්නේ. හරි. අපි බලමු ඒ වගේම අසුභවාදී අංක මොනවද කියන එක. ඒ කියන්නේ ඔබ යම් කිසි දුක් පීඩාවකට නැත්නම් සාර්ථකත්වයකට ළඟදීම මුහුණ පාන්න සිද්ධ වෙනවා කියන එක මේ අංක වලින් නිරූපණය වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 58, 68, 81, 128, 512, 125 වගේ අංක. ඒ කියන්නේ ඔබ ඔල්ලුසුව බලන වෙලාවේදී වෙලාව 5යි 8යි නම්, නැත්නම් වෙලාව 6යි 8යි නම්, වෙලාව 8යි 1යි නම්, නැත්නම් 12යි 8යි නම්, 5යි 12යි නම්, 12යි 5යි නම්, මේ වගේ අංක නිතර දකිනවා නම් ඉන්න අදහස් වෙන්නේ ඔබේ ජීවිතේ යම් දුකක්, පීඩාවක්, යම් කරදරයක්, නැත්නම් දුක් සහිත ආරංචියක් ඔබට අසන්නට දකින්නට ලැබෙනවා කියන එක. ඒ නිසා මෙම අංක සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්න. එහෙම ඔබ සුභවාදී අංක දකිනවා නම් හෝ අසුභවාදී අංක දකිනවා නම් ඒ සම්බන්ධ අවශ්‍ය පියවර, ඒ කියන්නේ අවස්ථානුකූලව ඔබ කරන සෑම කටයුත්තක්ම පරිස්සමෙන් සිදු කිරීමට කටයුතු කරන්න. සුභවාදී අංක නිතර දකිනවා කියන්නේ ඔබේ මනසේ සුභවාදී රටාවක් ඉදිරියේදී නිර්මාණය වෙනවා කියන එක තමයි අදහස් වෙන්නේ. අද වීඩියෝවෙන් ඔබ ඉගෙන ගත්තා සුභවාදී අංක සහ අසුභවාදී අංක, අහම්බෙන් දකින අංක වලින් ඔබගේ ජීවිතයට ඇතිවෙන්නා වූ මොන වගේ වෙනස්කම්ද කියන එක සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගත්තා. අලුත් වීඩියෝවක් සමගින් ඉදිරි සතියේදී හමු වෙනකන් ඔබට ආයුබෝවන්.